Hi guys! සුබ දවසක් හැමෝටම. කොහොමද ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා හිතනවා. ඉතින් හැමදාම ෂෝට් වීඩියෝ ගෙනාවට ලොං වීඩියෝ එකක් ගේන්න බැරි වුණානේ. අපි බලමු කොහෙද අපි ගියේ කියලා. මේක ඇත්තටම ගිය අවුරුද්දේ කරපු වීඩියෝ එකක්. දැන් තමයි එඩිට් කරන්න හම්බුනේ. උදේ පාන්දර 2ට විතර තමයි අපි ඇහැරුනේ. අපි යන ගමන් කන්න පාන් වලට චිලි පේස්ට් දාලා ඇස්ට්‍රා දාලා හදාගත්තා. ඉතින් මේ ඇඳුම තමයි මම අඳින්නේ. මේ තියෙන්නේ මගේ ෆයිනල් අවුට්ෆිට් එක. මේ ඉන්නේ ඉතින් අපි 5 දෙනා. බලමු අපි ඉස්සරහට මොකද වෙන්නේ කියලා. පඹහින්න හන්දියේ ඉඳන් බදුල්ල බණ්ඩාරවැල බස් එකේ නැගලා අපි හපුතල ස්ටේෂන් එකට ආවා. දැන් ඉන්නේ මේ හපුතල ස්ටේෂන් එකේ. කරුවලම කරුවලයි. ඔන්න බලන්න ට්‍රේන් එක එනකන් කොච්චර කට්ටිය ඉන්නවද කියලා. ඔන්න ට්‍රේන් එක ආවා. උදේ 7ට වගේ තමයි ට්‍රේන් එක ආවේ. එන්න ඉක්මනට යමු. මේ view එක නම් මාරම ලස්සනයි guys. ඔයාලත් කියපු ලස්සන තැන් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලත් මේ වගේ ගමන් යන්න එක්සෑම් දවස් වලට රිලැක්ස් වෙන්න වගේ යාළුවොත් එක්ක මේ වගේ ගමන් යන එක ඇත්තටම හොඳයි. ඔන්න අපි දැන් දියදලාව ස්ටේෂන් එකට ආවා. දැන් ඉන්නේ හීල්ඔය ස්ටේෂන් එකේ. හරි ඇල්ල ස්ටේෂන් එකටත් ආවා. දැන් අපි බලමු ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා. අද අපි මේ යන්නේ හැමෝම දන්න කියන ප්‍රසිද්ධ ස්ථානයකට. මහමෙවුන අසපුවට තමයි අද අපි යන්න ප්ලෑන් එක දාගත්තේ. උදේ කෑම එක අපි මෙතනින් ගත්තා. බලන්න එතන view එකත් මාරම ලස්සනයි. උඩට පේන විදිය තමයි මේ තියෙන්නේ. මල් ටිකකුත් ගත්තා. මේ තියෙන්නේ පහළින්දන් බැලුවම කුඹල්වල අසපුව පේන විදිය. එතන උඩට පේන view එකත් මාරම ලස්සනයි guys. ඇත්තටම ඔයාලා යන්න ඕන තැනක් තමයි කුඹල්වල අසපුව කියලා කියන්නේ. ලංකාවේ මිනිස්සෙක් නම් අනිවාර්යෙන්ම යන්න ඕන තැනක්. අක්කර 48ක් පුරා පැතිරුණු කුඹල්වල අසපුව 2024 අගෝස්තු මාසේ තමයි වැඩ කටයුතු අවසන් කරලා තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ සත්බුදු මන්දිරය. සත්බුදු මන්දිරයේ සත්බුදු වහන්සේලා තැන්පත් කරලා තියෙනවා. එතකොට මේ තියෙන්නේ බෝධීන් වහන්සේ. බෝධීන් වහන්සේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් තමයි මෙතන තැන්පත් කරලා තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ සත්බුදු මහා සෑය. සත්බුදු මහා සෑය සත්බුදු රජාණන් වහන්සේලා වෙනුවෙන් ලෝකයේ ඉදූ
එකම ස්තූපය ලෙස හැඳින්වෙන්නේ මේ ස්තූපය තමයි. එහෙනම් අදට vlog එක මෙතනින් ඉවරයි. අපි දවල්ට කෑම ගත්තා. මගේ channel එකේ videos හොඳනම් ඔයාලා අනිවාර්යෙන් subscribe කරලා තියන්න. Bye.